ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දක්ෂිණේශ්වරී කාලිකෝවිල කියන මගේ YouTube channel එක එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාටම අදත් මම විශේෂ දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ලංකාවේ මේ දක්වා බොහෝ කාලයක සිට මේ දක්වා ඉතාම ජනප්‍රිය වෙච්චි ප්‍රසිද්ධ වෙච්චි භක්තිමත් වෙච්චි දේවතාවියක් ගැන කතා කරන්න. ඇත්තටම ලංකාවේ වරම් දරුවන්ට වරම්ලාභී දරුවන්ට මේක විශේෂ වේවි. මේ මහා සොහොන් කාලී මෑණියන් ගැන තමයි මම අද කතා කරන්න හිතාගෙන ඉන්නේ. සොහොන් කාලී මෑණියන්ගේ බලයන් ගැන, සොහොන් කාලී මෑණියන්ගේ නිවැරදි රුව ගැන යම්කිසි පැහැදිලි කිරීමක් හැඳින්වීමක් කරන්න. තවත් දෙයක් තමයි මම දක්ෂිණේශ්වරී කාලී මාතා ශක්ති පීඨාශ්‍රමයේ ඉඳලා හැම වෙලාවකම මේ කාලී මෑණියන් ගැන තියෙන දුර්මත දුරු කරලා නිවැරදිව මෑණියන් ගැන හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද සොහොන් කාලී මෑණියන් ගැන ගොඩක් දෙනෙක් හොයනවා බලනවා. ඇයට පුද පූජාවල් තියෙනවා, ඇගේ පිහිට ආශිර්වාද ඉල්ලනවා. අදහන අය, බැතිමත් අය ගොඩක් ඉන්නවා. වඳින්න පුදන්න බලාපොරොත්තු වෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. සොහොන් කාලී මෑණියන් කියලා කියන්නේ මහා භද්‍රකාලී මෑණියන්ගේ පිරිවරේ සිටින දේව කාණ්ඩයක්. භද්‍රකාලී මෑණියන්ගේ පිරිවරවල් ගත්තහම වදුරු කාලි, කිනි කාලි, ලේ කාලි, පුලුටු කාලි ආදී නම් වලින් 8 කට්ටුවකට බෙදලා යනකොට මේ භද්‍රකාලී මෑණියන්ගේ පිරිවරේ ඉන්න බලවත්ම ශක්තිය තමයි ගිනි කාලී මෑණියන් කියලා කියන්නේ. එතකොට මේ ගිනි කාලී මෑණියන් යටතේ තමයි මේ ඉන්න සොහොන් කාලී මෑණියන් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. මම දන්න විදිහට ලංකා භූමියේ සොහොන් කාලී මෑණියන්ගේ නිවැරදි රුව ඇත්තටම දකින්න එක ඊටාම දුර්ලභ දෙයක්. මොකද මා දැකලා තියෙන විදිහට, මම ගුරුවරුන්ගෙන් දැන අසාගත්ත විදිහට, මගේ අත්දැකීම් විදිහට සොහොන් කාලී මෑණියන්ගේ රුව ඊටාම දුර්ලභයි, දකින්න අමාරුයි. ගොඩක් වෙලාවට මේ සොහොන් කාලී මෑණියන් කියලා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ කෝවිල් වල පවා තියාගෙන වන්දනා කරන්නේ දක්ෂිණේශ්වරී කාලී මෑණියන්ගේ රුව. මොකද සොහොන් කාලී මෑණියන්ගේ රුව දක්ෂිණේශ්වරී මෑණියන්ට සමාන වුවත් සෑහෙන වෙනස්කම් තියෙනවා. මොකද ඔය මහදෙවියන්ව පාගගෙන ඉදිරියට එන දක්ෂිණේශ්වරී මෑණියන් එහෙම නැත්නම් භවතාරිණී කියලා කියනවා, භවානිය කියලා කියනවා. භවයේ තරණය කළ අය සොහොන් කාලිය නන් නෙවෙයි. එතකොට හුඟක් දෙනෙක්, ලංකාවේ හුඟක් දෙනෙක් සොහොන් කාලී මෑණියෝ වැන්දට ඇදහැව්වට, එතුමියගෙන් පිහිට ආශිර්වාදය රැකගන්න ඉල්ලුවට හරි අවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ කියන එක තමයි මම හිතන්නේ. සොහොන් කාලී මෑණියන්ගේ නොඑක් විදිහට ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. සමහර ප්‍රතිමා මම දැකලා තියෙනවා මිනි ඔලුවක් මත පය තියාගෙන ඉන්න ප්‍රතිමා. එතකොට කළු ගලක් මත පය තියාගෙන ඉන්න ප්‍රතිමා. එතකොට නිකන් යම් තැන්වල පය මහදෙවියන් නැතුව වෙන අසුර ආත්ම පාගගෙන ඉන්න ප්‍රතිමා, නොඑක් ආදී ප්‍රතිමාවල් සොහොන් කාලී ගණයට අරගෙන ගොඩක් අය හඳුන්වනවා. නමුත් කාලිවරියන්ගේ කාලි ශක්තියින් තුල නොඑක් අවතාර, නොඑක් රුවවල් වලින් චිත්‍රණයට නගලා අඹලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ සේරම දේවල් සොහොන් කාලී මෑණියන්ම කියලා කියන්න අමාරුයි. එතකොට මේ සොහොන් කාලී මෑණියොත් දක්ෂිණේශ්වරී මෑණියොත් අතර තියෙන වෙනස්කම තමයි දක්ෂිණේශ්වරී මෑණියන් මහදෙවියන් මත දකුණු පාදයේ තබාගෙන තමයි පෙරට එනවා පෙන්눔 කරන්නේ. එතකොට මේ හුඟක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි
මම හුඟ දෙනෙක්ගෙන් අහපුවාම මේ සෝන් කාලි මෑණියන්ගේ රුව මොකක්ද කියලා ඇහුවාම ඔය දක්ෂිණේ ශිරි මෑණියන්ගේ රුව තමයි ඔය හැම කෙනෙක්ම පෙන්වන්නේ. මොකද ඒක හරියට අවබෝධයක් ඇතුව ඒක දැකලා රුව මොකක්ද කියලා ගුරුවරුන්ගෙන් අහගන්නේ නැතුව ඔහේ අර කියන්නම් වාලේ තියන්නම් වාලේ කටයුතු කරන එක තමයි ඇත්තටම මම දකින්නේ. සොහොන් කාලි මෑණියන් කියලා දක්ෂිණේශ්වරී මෑණියන්ගේ රුව වන්දනා කිරීම ඇත්තටම අර නොදැනුවත්කම හින්දා තමයි ඒ කරන්නේ. මම කියන්නේ එච්චර සුදුසු නෑ. මොකද සොහොන් කාලියත් දක්ෂිණේශ්වරී මෑණියනුත් කියන මේ දේව ආත්ම දෙක අහසයි පොළොවයි වගේ. දක්ෂිණේශ්වරී මෑණියන් අහසේ නම් සොහොන් කාලී මෑණියන් පොළොවේ. මොකද මහා මාතා උමා මහේශ්වරී මෑණියන් වහන්සේගේ මූලාන්ත බල ශක්තියින් 64 තියෙන බලවත්ම ශක්තිය තමයි ওই දක්ෂිණේශ්වරී කාලිය කියලා කියන්නේ. එතකොට දක්ෂිණේශ්වරී කාලි මෑණියන් මූලාන්ත බලයක් වෙනකොට මාතාවගේ 12 වෙනි බලය තමයි මහා භද්‍ර කාලි මෑණියන් කියලා කියන්නේ. මහා භද්‍ර කාලි මෑණියන් යටතේ ක්‍රියාත්මක වන ගිනි කාලි මෑණියන් ඒ ගිනි කාලි මෑණියන්ගේ යටතේ ක්‍රියාත්මක වන පහළම ඉන්න කාලිවරියක් තමයි සොහොන් කාලිය කියලා කියන්නේ. ඉහළ යෝගීන්ට ශක්තිලාභීන්ට ශක්ති භාවනා වඩන්නන්ට මේ විශ්වය තුල ගවේෂණය කරන්නන්ට හමුවන මූලාන්තම බලයක් තමයි දක්ෂිණේශ්වරී කාලි මෑණියන් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ එදිනදා නඩු හබ කරදර සතුරු කරදර අදිවින කොඩිවින බන්ධන හූනියන් පලිපොල් ගැසිලි ආදී නොඑක ආදී මේ පහත් පෙළේ වැඩ කටයුතු කරන්න යොදාගෙන කාලියාත්මය තමයි සොහොන් කාලිය කියලා කියන්නේ. මොකද සොහොන් කාලි මෑණියන් අදහන අය වඳින පුදන අය දන්නවා මොකටද සොහොන් කාලී දේවාලයට වැඩිපුරම යන්නේ කියලා. හුඟක් වෙලාවට යන්නේ කාට හරි පලි ගහන්න, කාට හරි විනයක් කරන්න, කාට හරි ගොම ගාන්න, කාට හරි දඩුවම් දෙන්න. ඔය වගේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය වැඩවලට තමයි මේ සොහොන් කාලි මෑණියන්ව හොයාගෙන යන්නේ. එතකොට මේ සොහොන් කාලි මෑණියන්ගේ ජීවමාන වූ රුව කුමක්ද? ජීවමාන වූ නිවැරදි රුව කුමක්ද? මම ඒක ඇත්තටම මම මේ වෙනකොට කියන්න ලොකු මේ බලාපොරොත්තුවක් තියෙනවා, පෙන්වන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නිවැරදි රුව සහිත සොහොන් කාලී කෝවිල මේ වෙනකොට දක්ෂිණේශ්වරී පීඨේ ඉදිරිපස පීඨයට නුදුරින් සොහොන් කාලි මෑණියන්ගේ නිවැරදි රුව සහිත කෝවිල මේ වෙනකොට ඉදිවෙමින් පවතිනවා. මේ කෝවිල ඉදිකරන්න ප්‍රථම මම මෑණියන්ව රුව දැකලා තියෙන විදිහටත් ඒ වගේම මට ගුරු හරුකම් දීපු ඒ ගුරුතුමන් පෙන්වා දුන් ආකාරයටත් තමයි මම ඒ නිවැරදි මාර්ගය පෙන්වා දුන් ගුරුවරුන්ගේ අනුග්‍රහයට අනුව තමයි මම මේ කටයුතු ඇත්තටම සිද්ධ කරන්නේ. මම මේ කෝවිල හදන එක ලංකාවේ ගොඩාක් දෙනෙකුට ඇත්තටම මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. නිවැරදිව සොහොන් කාලි මෑණියන්ගේ රුව දකින්න පුළුවන් වෙයි. මෑණියන්ගෙන් ශක්තිය, බලය, ආශිර්වාදය ලබාගෙන තම තමන්ගේ වරම්මාලාවල් පවා බල කරගන්න මේ ස්ථානයට ඇවිල්ලා කටයුතු කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම ඇත්තට මේ කෝවිල ගොඩනගන්නේ. මොකද මම දක්ෂිණේශ්වරී මෑණියන්ගේ ශක්ති පීඨාශ්‍රමයේ ගොඩක් ශක්තිලාභීන්ට භාවනා කරන ශක්ති මාර්ගයේ ගමන් කරන මේ විශ්ව ශක්තිය මේ ජීවිත ආධ්‍යාත්මික පරිච්ඡේදයකට ගිහිල්ලා ඒවා ඔස්සේ ගමන් කරන අයට තමයි මම දක්ෂිණේශ්වරී ශක්ති පීඨාශ්‍රමයේ හුඟක් වෙලාවට කටයුතු කරන්නේ. එතකොට මට ඇත්තටම මේ කරන්න උවමනාව තියෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ කාලි මෑණියන් ගැන මේ තියෙන වැරදි දුර්මත ටික පොඩ්ඩක් දුරු කරලා ඉවරලා සමාජය තුළ මේ සොහොන් කාලි මෑණියන්ගේ දක්ෂිණේශ්වරී මෑණියන්ගේ තියෙන වෙනස පෙන්වලා දීලා නිවැරදිව දරුවන්ව මේ මාර්ගයේ ඔස්සේ ගෙන යන්න. මොකද අනාදිමත් කාලයක සෑහෙන කාලයක ඉඳලා මේ සොහොන් කාලියයි කියලා මේ වෙනකොට රූපය දරුවෝ යහන්වල තියාගෙන වන්දනා කරන්නේ සොහොන් කාලියයි කියලා දක්ෂිණේශ්වරී මෑණියන්ගේ රූපය. ඉතින් මේක නිවැරදි කරන්න ඕන. නිවැරදි කරලා ඉවරලා මොකද හේතු සාධක තියෙනවා මාත් එක්ක ඕන කෙනෙකුට කතා කරලා මේ
විමසන්න පුළුවන් මගෙන් විමසන්න පුළුවන් කතා කරලා දැනගන්න පුළුවන් මේ ඕනම වෙලාවක මේ කාලිමෑණිවරුන්ගේ තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට සොහොන් කාලිමෑණියන්ගේ බලය කියලා කියන්නේ බොහොම බලවන්ත බලයක්. ඒ බලය තුලින් ඇත්තටම කරන්න පුළුවන් වැඩ කොටස තමයි අන කෙනෙකුට පලි ගහන්න, දඬුවම් දෙන්න, වැරදි වලට දඬුවම් දෙන්න, අච්චු පෙන්වන්න ඔය වගේ වැඩ කටයුතු වලට සොහොන් කාලිමෑණියන්ව ගැනෙන අතර කවදාවත් ශ්‍රී දක්ෂිණේශ්වරී කාලිමෑණියන්ව ඔය වැඩ කටයුතු වලට ගැනෙන්නේ නැහැ. මොකද ඉහළ ශක්තිලාභීන් කියලා කියන්නේ ඉහළට හිතනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ හිත තුල තියෙන්නේ සාමාන්‍යව ලාමක ගණේ සිතවිලි නෙමේ ඉහළට යන කෙනෙක්ගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එවැනි කෙනෙකුට දක්ෂිණේශ්වරී මෑණියෝ මුණ ගැහෙනවා මිසක සොහොන් කාලිමෑණියන්ගේ විදියට දක්ෂිණේශ්වරී මෑණියන්ව දකින්න අමාරුයි. ඒ නිසා ගොඩාක් වැරදි මතිමතාන්තර තියෙනවා. මට කියන්න උවමනාව තියෙන්නේ සොහොන් කාලිරුව හරියට දැන අඳුර ගන්නේ නැතුව, හරියට අවබෝධ කරගන්නේ නැතුව කවදාවත් යහන් වල තියාගෙන පහන් පත්තු කරන්න එපා. මොකද නිවැරදි රුව නැහැ. දක්ෂිණේශ්වරී මෑණියන්ගේ රූපේ තමයි ඔය සොහොන් කාලිකයේ කිය ඇත්තටම යහන් වල තියාගෙන වන්දනා කරන්නේ. මම හින්දු කෝවිල් වල පූජකවරුන්ගෙන් පවා අහලා තියෙනවා මේ සොහොන් කාලි මෑණියෝ කවුද කියලා. මේගොල්ලෝ පෙන්වන්නේ ඔය දක්ෂිණේශ්වරී මෑණියම තමයි සොහොන් කාලි කියලා ඇත්තටම පෙන්වන්නේ. ඒ හින්දා ඒක ලොකු අවනම්බුවක් මෑණියන්ට කරන හින්දා මේක හරියට අවබෝධ කරලා දීම තමයි මගේ රාජකාරිය. ඒ නිසා මට සොහොන් කාලිමෑණියන් ගැන කියන්න හිතුනේ. සාමාන්‍ය වරන්ලාභියෙකුට ඊටාම ශීඝ්‍රයෙන්, ඊටා ඉක්මනින් ගමන් කරන බලවේගයක් තමයි සොහොන් කාලිමෑණියන් කියලා කියන්නේ. සොහොන් කාලිමෑණියන් වගේ ලේසියකට දක්ෂිණේශ්වරී කාලිමෑණියන්ව කෙනෙකුට ළඟා කරගන්න අමාරුයි. වරම් ශේෂ්ත්‍රයක ඉඳලා අවුරුදු ගානක්, අවුරුදු 15ක්, අවුරුදු 20ක් පළපුරුදු වෙලා මේ වරම් ශේෂ්ත්‍රයේ නොයේක් කම්කටොළු අත්දැකීම් ඔය සියලු රාශියක් ඔස්සේ ඇවිල්ලා පරිණත වෙන කෙනෙකුට තමයි මේ දක්ෂිණේශ්වරී මෑණියන්ගේ ශක්තිය හරියට අවබෝධ කරගන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය වරම් කෙනෙකුට මේක ශක්ති වරමක් කර සාමාන්‍ය ඥාති වරමකින් ඉන්න කෙනෙකුට මේක අඳුර ගන්න බෑ. මොකද දක්ෂිණේශ්වරී මෑණියෝ ඥාති වරමකට ලං වුණොත් ඒ ඥාති බලවේග සේරම ඈත් වෙලා යන්න බලනවා. මොකද එච්චරට තාප ශක්තිය වැඩි. ඒ හින්දා තමයි කාලිවරුන්ගේ පහළම කාලිවරියක් වෙන මේ සොහොන් කාලි මෑණියන් එක්ක ගොඩක් ඥාති භූත ප්‍රේත අය ලම් වෙලා ඉන්නේ. මොකද කාලිමෑණියන්ගේ පවර් පුල් එක එන්න පහළට යද්දී අඩුවීමක් සිද්ධ වෙන නිසා. මොකද ඥාති වරමක් තියන අයට හරියට බැලුවොත් බුද්ධ ශක්තිය පවා දරන්න බැරි. මොකද ලෝකයේ උතුම්ම ශක්තිය බුද්ධ ශක්තියනේ දරන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඒ හින්දා ඊටාම කල්පනාකාරීව කරන්න ඕන වැඩ කටයුත්තක් තමයි මේ කාලි වන්දනාවේදී සොහොන් කාලිමෑණියන් වන්දනා කරන එක. අනිත් එක තමයි තවත් දෙයක් තමයි වරම්ලාභී කෙනෙක් හැර, වරම් තියෙන කෙනෙක් හැර, සොහොන් කාලිමෑණියන්ගේ වරම් තියෙන කෙනෙක් හැර නිවසක සොහොන් කාලිමෑණියන්ට පහන තියෙනවා නම් ඊටාම සැලකිලිමත් විය යුතුයි. මොකද සොහොන් කාලිමෑණියොත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ ඉවක් බවක් නැති දේවාත්මයක් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් සොහොන් කාලි බලවේගයත් එක්ක වැඩ කරනවා කියන්නේ. ඒ හින්දා කවදාවත් ගුරුවරයෙක්ගෙන් අහන්න නැතුව, ගුරුවරයෙක් දැනුවත් කරන්න නැතුව සොහොන් කාලිමෑණියන්ට ආවට ගියාට ගෙදරක වත්තක පහන තියෙන එක එච්චර සුදුසු නොවේ. නිකන් කෙනෙක් තියෙනවා නම් ඒ ගැන ඊටාම සැලකිලිමත් වෙන්න. මොකද සොහොන් කාලිමෑණියන්ට ගොඩක් කැලෑ කාලිය කියලාත් කියනවා. මොකද සම්ශාන භූමිවල, සුසාන භූමිවල තමයි මෑණියෝ ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ, ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා පහන් තියනකොට ගුරු දැනුමක්, අවවාදයක් නැතුව පහන් තියන්න යෑමෙන් නොඑක් අනිටු ප්‍රතිඵල සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ශක්තිය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකද කාලි පිරිවරේ කාලි මෑණිවරු වන්දනා කිරීමේදී ඇත්තටම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතුමතේට කවදාවත් කරන්න යන්න එපා. හිතුමතේට කරන්න ගියොත් කියන්න බැරි කරදර කම්කටොළු වලට මුහුණ පාන්න වෙනවා. ජීවිත අනතුරු වලට පවා මුහුණ පාන්න සිද්ධ වෙනවා.
ඒ හින්දා හරියට අවබෝධ කරගෙන කටයුතු කරන්න මම දන්න විදිහට සොහොන් කාලී රුව තාම දුර්ලභයි ලංකා භූමියේ දකින්න අඩුයි හුඟක් අය දන්නවා අඩුයි. ඒ නිසාම තමයි මම මේ කාලි මෑණිවරුන්ගේ තියෙන මේ ගැඹුර කියා දීලා ඒවායේ තියෙන ශක්තිය ඒවා කොහොමද වෙන්පාදක කරගෙන අඳුරගෙන කටයුතු කරන්න කියන එක ගැන විටින් විට මගේ මේ YouTube channel එක හරහා ඔයාලට දැනුවත් කරන්නේ. ඉතින් ඉස්සරහට මම වීඩියෝ පළ කරන්නම් ඇත්තටම නිවැරදි රුව සහිත සොහොන් කාලි දේවාලය දැනට හදමින් පවතිනවා. ඊට පස්සේ විටින් විට සොහොන් කාලි මෑණියන්ට කරන පුද පිළිවෙත් මෑණියන්ට පහන් තියන්නේ කොහොමද? මෑණියන්ගේ ශක්තිය වරමකට උපයෝගී කරගෙන ඒ වරම් මාලාව ගමන් කරන්න ඕන කොහොමද කියන එක මේ විටින් විට මම මගේ YouTube channel එක හරහා මම දැනුම් දෙන්නම්. මගේ වරම් ජීවිතයේ බිඳක් කියන මේ මාතෘකාව ඔස්සේ මම දැන් කාණ්ඩ කීපයක් මේ වශයෙන් කියලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකත් අහලා දැනගෙන යම්කිසි ගැටලුවක් යම්කිසි ප්‍රශ්නාර්ථයක් ඔබට ඇති වෙනවා නම් ඒවා දැනගන්න එකතු වෙන්න මගේ දුරකථන අංකය මේ channel එකේම පහලින් තියෙනවා. එහෙනම් හැම දිනාටම ස්වස්ති සිද්ධා.